ළමයි එන්න මාත් එක්ක අද තක්කලි දාලා පාස්තා එකක් හදන්න. මේක මාරම රස පාස්තා එකක් ළමයි මං කන්න මාරම ආසයි. ඉතින් අද අපි බලමු කොහොමද මේ පාස්තා එක හදන්නේ කියලා. ඉතින් අපි මුලින්ම කරන්න ඕන හොඳට තක්කලි ගෙඩි ටික සෝදගෙන මේ වගේ පොඩි කෑලි වලට කපා ගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ අපිට ඕන වෙනවා සුදු ලුණුයි ලුණුයි. ඉතින් මේවා නම් මම ගොඩක් චූටි කෑලි වලට කපා ගන්නෙ නෑ. ඉතින් ඊට පස්සේ පදල්ලක් තියලා ඒකට ඔලිව් ඔයිල් ටිකක් දාලා ඒකට අපි එකතු කරගන්න ඕන සුදු ලුණුයි ලුණුයි. ඉතින් සුදු ලුණු ටික බැදීගෙන ඉඳි තමයි මම ලුණු ටික එකතු කරගන්නේ. ඉතින් මේ ටිකත් මේ විදිහට බැදීගෙන එද්දී මම ඒකට අර අපි කලින් කපාගත්ත තක්කලි ටික එකතු කරගන්නවා. ඒත් එක්කම රසණු ලුණු එකතු කරගෙන හොඳින් මික්ස් කරලා වහගන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ විනාඩි 5කට විතර පස්සේ. ඉතින් මම ඒත් එක්කම එහා පැත්තෙන් පාස්තා වලට වතුර තියාගත්තා. දැන් අපි පාස්තා ටික එකතු කරගමු. ඉතින් ඒකට මම ලුණු ටිකකුත් එකතු කරා හොඳට මික්ස් කරගත්තා. දැන් ඉතින් පාස්තා එක තැම්බෙනකන් ඉන්න ඕනේ. ඉතින් අපි පොඩ්ඩක් සැලට කරන නිසා මම ඒකට කෑලි මිස්ට් ටිකක් එකතු කරගත්තා. දැන් ඉතින් අපේ පාස්තා එක තැම්බිලා ඉවරයි. අපි පාස්තා ටිකත් මේකට එකතු කරගෙන හොඳින් මික්ස් කරගන්න ඕනේ. මේකට බසිලිකෝ කොළ තියෙනවා නම් හොඳයි. ඒක දාපුවම තමයි ගොඩාක් රස වෙන්නේ. හැබැයි ඉතින් මට අද බසිලිකෝ කොළ තිබ්බේ නැහැ. මේ තියෙන්නේ මම හදාගත්ත පාස්තා එක. ඉතින් ඒකට මම පොරමාජ්ජෝ ටිකක් එකතු කරගන්නවා. එතකොට රස වැඩි ළමයි. ඉතින් දැන් ඉතින් කන්නයි තියෙන්නේ. එහෙනම් අලුත් වීඩියෝ එකක් අරන් එන්නම්. ගිහින් එන්නම්. චාව්.